पाकिस्तान जिंदाबाद නෑ පාකිස්තානේ කෑ ගැහුවේ ශ්‍රී ලංකා සින්දාබාද් ශ්‍රී ලංකා තිගේතා කියලා. ඒ තමයි 1996 වර්ල්ඩ් කප් එකට පාකිස්තානේ මුල් සම්පූර්ණ රටම ශ්‍රී ලංකාවට දිනන්න එයාලා අපිට උදව් කරපු විදිහ. 1996 දී ලෝක කුසලානේ ශ්‍රී ලංකාවට ගේන්නේ ලංකාව. එහෙනම් ඒ ලංකාවට ලෝක කුසලානේ ජයග්‍රහණය කරද්දී පාකිස්තානේ අපිට පුළුවන් උපරිම සහයෝගය දැක්වුවා. ඒ නිසා බෝම්බ බයක් ඇති කරේ කලින් වතාවෙදිත් ලංකාවයි පාකිස්තානයේ අතර තිබුණු සම්බන්ධතාවය නැති කරන්න. පාකිස්තානේ අපේ යුදමය කාල සීමාවේ වුණත් පාකිස්තානේ අපිට උදව් කළා. ඒකට කෘතගුණ දැක්වීමක් විදිහට තමයි මේ පාරත් බෝම්බ බිය නොසලකා ලංකාවේ කණ්ඩායම පාකිස්තානයේ තරඟාවලියක් සඳහා සහභාගී වෙන්නේ. ඒ නිසා මේ රටවල් දෙක අතර තියෙන සම්බන්ධතාවය එදා ඉඳන් අද දක්වාම තිබුණා. ඉතින් ව්‍යාපාරික සම්බන්ධතා ඇතිවීම විතරක්ම නෙවෙයි පුතේ, මානුෂීය සම්බන්ධතා ඇතිවීමත් ලෝකේ පවතින්නට ඕනේ. ඒ නිසා අපි පාකිස්තානයේ මැච් එක පෙරදුනත් කමක් නැහැ. පාකිස්තානයේ සියලුම ජනතාව ලංකාවට හොඳටම රෙස්පෙක්ට් කරනවා. ඉතින් ලංකාවේ මිනිස්සු කියන්නේ මැරෙන්න වුණත් හදවතින්ම උදව් කරන මිනිස්සු. මැරිලා ගියත් තව කෙනෙකුට උදව්වක් කරන්න තියෙනවා නම් ඒක හදවතින්ම කරපු මිනිස්සු තමයි ශ්‍රී ලංකාවේ මිනිස්සු කියලා හඳුන්වන්නේ. ඉතින් අපි ආඩම්බර වෙන්න ඕනේ. අපේ ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි ලෝකේ හැමෝටම උදව් කරනවා. ජපානයට වෙලාවක උදව් කරා, පාකිස්තානයට උදව් කරනවා, තව මොන රටවල් වලට උදව් කරාද කියලා ඔයාලා හොඳටම දන්න වෙති.